සිංහල සංස්කෘතියේ අකුරු කියවීම හුදෙක් උත්සවයක් පමණක් නොව දරුවගේ මොළේ වර්ධනය හා බැඳුණු වැදගත් සන්ධිස්ථානයකි. බොහෝ විට අකුරු කියවනු ලබන්නේ දරුවාට වයස අවුරුදු 3 සම්පූර්ණ වූ පසුවයි. මෙයට පැහැදිලි මනෝවිද්‍යාත්මක හේතු ඇත. වයස අවුරුදු 3 වන විට දරුවගේ මොළයේ වර්නිකේස් ඒරියා හා බ්‍රොකාස් ඒරියා භාෂාව තේරුම් ගන්නා සහ කතා කරන මධ්‍යස්ථාන ශීඝ්‍රයෙන් වර්ධනය වී පවතී. අක්ෂර යනු සංකේත සමූහයකි. එම සංකේත හඳුනාගෙන ඒවා ශබ්ද සමග ගලපා ගැනීමට අවශ්‍ය තරම් ස්නායු සබඳතා වර්ධනය වී ඇත්තේ මේ කාලයේදීය. සරස්වතී පූජාව සහ මනෝවිද්‍යාත්මක උත්තේජනය සිදු කිරීම. මල්, සුවඳදුම් සහ ආගමික වතාවත් මගින් දරුවා තුළ ඉගෙනීම යනු ඊතා උතුම් සහ ගෞරවනීය දෙයක් යන ධනාත්මක චිත්තවේගය ඇති කරයි. පසින් සකස් කළ පීඨයක හෝ විශේෂ ස්ථානයක හිඳුවීම මගින් දරුවගේ අවධානය එක් තැනකට යොමු කිරීමට උත්තේජනයක් ලබා දෙයි. චාරිත්‍රය අවසානයේ දරුවාට කිරිබත් කැවීම සිදු කරයි. මොළය අලුත් දෙයක් ඉගෙන ගන්නා විට එයට ත්‍යාගයක් ලැබෙන බව හැඟීමෙන් ඉගෙනීමට ඇති රුචිකත්වය වැඩි වෙයි. සතුට ඇති කරන හෝර්මෝනය ශ්‍රාවය කිරීමට උදව් වෙයි. පැරණි ක්‍රමයට දරුවගේ අතේ හෝ වැලිපිල්ලේ අකුරු ලියවනු ලැබේ. දෘශ්‍යමය වශයෙන් අකුර දකින්නට වඩා එය ස්පර්ශයෙන් අත්විඳීමෙන් මොළයේ මතක ගබඩාව ශක්තිමත් වේ. මෙය අද නූතන අධ්‍යාපන විද්‍යාවේ මල්ටිසෙන්සරි ලර්නිං ලෙස හඳුන්වයි. අකුරු කියවීම යනු දරුවාට බලහත්කාරයෙන් දැනුම පොවන දිනයක් නොව ඔහු ඇය දැනුම ලෝකයක සාදරයෙන් පිළිගන්නා උත්සවයක් බව මතක තබා ගත යුතුය.